මේ වීඩියෝ එක A level result ආව සහ ඊගාවට A level ලියන්න ඉන්න හැමෝටම මේ වෙද්දි හැමෝම දන්නවා 2025 අවුරුද්දේ A level ලියපු හැමෝටම A level result දැන් ඇවිල්ලා තියෙන්නේ වගේම තව මාස 3කින් 2026 A level වලට මුහුණ දෙන්න තව බැච් එකක් බලාගෙන ඉන්නවා. ඉතින් මේ හැමෝම ફોකස් කරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. කොහොමද ෆේල් වෙච්ච කට්ටිය තව මාස 3ක් ඇතුළත ඕගොල්ලන්ගේ ගෝල් එක සක්සස් කරගන්න. එහෙම නැත්නම් සෙකන්ඩ් ෂයි කරන කට්ටිය කොහොමද ආයෙ ඩීප් වර්ක් කරලා මේක ගොඩ දාගන්න කියලා සහ මාස 3ක් ඇතුළත ෆස්ට් ෂයි එක ගොඩ දාගන්නේ කොහොමද කියලා තමයි මම මේ කතා කරන්නේ. වගේම A level පාස් වෙච්ච කට්ටියටත් පොඩි ඇඩ්වයිස් කීපයක් ලබා දෙන්න තීරණය කරා මේ වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා තරියාසා YouTube channel එකට. සෙට් වෙන්න එහෙනම් වීඩියෝ එකට. ඕගොල්ලෝ 2025 A level බැච් එක මං හරියනේ. එතකොට මේ වෙද්දි A level පාස් වෙච්ච කට්ටිය සහ ෆේල් වෙච්ච කට්ටිය මේ වීඩියෝ එක බලන්න ඇති. A level පාස් වෙච්ච කට්ටියට හැමෝටම උණුසුම් සුබ පැතුම් එකතු කරන ගමන් අපි වීඩියෝ එක කන්ටිනියු කරන්නයි යන්නේ. ඉතින් A level පාස් වෙච්ච කට්ටියට මම කියන්න තියෙන්නේ ඕගොල්ලෝ දැන් හරි යුනිවර්සිටි එක තෝරගන්න. ඔයා කරන්න ඕන ඩිග්‍රී එක මොකක්ද කියලා ෆෝකස් කරන්න. ඒකට කලින් වීඩියෝස් මම ඕන තරම් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයාගේ කැරියර් පාත් එක මොකක්ද කියලා හරියට ඔයා තෝරගන්න. හැමෝටම සූපතන්නේ ෆේල් වෙච්ච පාස් වෙච්ච හැමෝටම ඕගොල්ලෝ දැන් වැඩි හිටිය බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකට තමයි හැමෝටම මම සූපැතුවේ. අපි ෆේල් වෙච්ච කට්ටිය කොහොමද ගොඩ දාගන්නේ කියලා ඊගවට කතා කරනවා. ඉතින් පාස් වෙච්ච කට්ටියට මම ආයෙත් කියන්නේ ඕගොල්ලෝ මොකක්ද කරන්න යන්නේ? ඕගොල්ලන්ගේ පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද සහ ආස දේ තෝරගන්න කවුරුත් බල කරාට කරන්න යන්න එපා. දැන් ඕගොල්ලෝ A level කරන්නත් ඇත්තේ ඔයාගේ කැමැත්ත මත නේ තීරණය කරගන්න ඇත්තේ A level බයෝ කරනවද කොමර්ස් කරනවද ආර්ට්ද ටෙක්නොලොජිද කරන්න කියලා. ඕගොල්ලෝ කැමැත්ත පරිදි නම් තෝරගත්තේ ඔන්න ඔයාට ඇවිල්ලා තියෙනවා ඔයාගේ ලයිෆ් එක කොහෙටද ඩ්‍රයිව් කරන්න ඕනේ කියලා. ඔයාගේ පාත් එක ඩෙස්ටිනේෂන් එක සක්සස් එක මොකක්ද කියලා තෝරගන්න ඩිග්‍රී එකට ෆෝකස් කරන්න. දැන් ඔයා ප්‍රයිවට් යුනිවර්සිටි යන්නේ ඔයා ගවර්න්මන්ට් යුනිවර්සිටි සිලෙක්ට් වුණත් මම ප්‍රයිවට් යුනිවර්සිටි එකට යනවා. එහෙම නැත්නම් මම වෙන තමන්ගේ සෙල්ෆ් බිස්නස් එකක් බ්ලා 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 අපි ඒව ගැන කතා කරන්න ඕන නම් පළවෙනි කමෙන්ට් එක දාන්න. අපි ඩීප් වර්ක් කරන්න තියෙන්නේ A level ඊගවට එන කට්ටියට සහ ෆේල් වුණ කට්ටියනේ. අපි දැන් කටිනියු කරමු ඊගව කට්ටියට. ඉතින් ඔයා A level කරපු ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි නම් මේ වීඩියෝ එක පාස් කරලා දාන්න වඩා වැඩක් නැහැ. ඉතින් මේක වැදගත් වෙන කෙනෙක් ඉන්නවා නම් ෆේල් වෙච්ච කට්ටිය සහ ඉස්සරහට A level කරන් ඉන්න කට්ටියට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. right A level fail වෙච්ච කට්ටිය ගැන තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. ඕගොල්ලෝ ඉස්සල්ලාම අඳුරගන්න ඔයා ඉන්න මට්ටම කියලා කියන්නේ ඔයාට දැන් මේ විදිහට රිසල්ට් එකක් ලැබිලා තියෙනවානේ. F එකක් එහෙම නැත්නම් S එකක් C එකක් AB ඕන එකක්. ඒ කියන්නේ A එකක් ඇවිල්ලා අනිත් විෂන් දෙකම අසමත් වෙන්න පුළුවන්. සමහර කට්ටියට B දෙකක් ඒ වගේම අනිත් එක සබ්ජෙක්ට් එකක් අසමත් වෙන්න පුළුවන්. සමහර කට්ටියට F3ක් සමහර කට්ටියට S3ක් වගේ ඇවිල්ලාදී ගොඩක් කට්ටිය ආයෙත් ගවර්න්මන්ට් යුනිවර්සිටි ෆෝකස් කරගෙන එක්සෑම් කරන්න පටන් ගන්නවා ඇති. ඒ කියන්නේ ඔයාලට මේ වෙද්දි ඇවිල්ලා තියෙන රිසල්ට් එක ඔයාගේ මට්ටම කියලා ඔයා මුලින්ම පිළිගන්න ඕනේ. ඔයා වැඩ කරපු තරමට තමයි ඔයාගේ රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා ආයෙත් A level වලට ෆෝකස් කරනවා නම් ඔයා පටන් ගන්න ඕනේ මුලින් ඉඳන්ම ඔයාගේ මට්ටම අඳුරගෙන. ඉතින් ඔයාලට ඇවිල්ලා තියෙන සාමර්ථ්‍ය ගැන දුක් වෙන්න එපා. ඔයා මං කියන විදිහට වැඩ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ සාමර්ථ්‍යයක් දක්වා යන්න පුළුවන්. පළවෙනි එක තමයි ඩීප් වර්ක්. ඔයා ඔයාගේ A level වැඩවලට විතරක් සම්පූර්ණයෙන්ම ફોකස් එක දෙන්න. ඔයාට එක දිගට පැය 5ක් 6ක් පාඩම් කිරීමේ හැකියාව නැත්තම් දැන් ඒක ප්‍රගුණ කරන්න පටන් ගන්න. ඔයා එක දිගට දවස් 14ක් මේක ෆලෝ කරොත් ඔයා හරියට එලාම් තියලා ෆෝන් එක යූස් කරන්නේ නැතුව එක දිගට පාඩම් කරන්න පැය 4ක් යෙදෙව්වොත් ඊට පස්සේ ෂෝට් බ්‍රේක් එකක් ගන්න. විනාඩි 30කට පස්සේ ආයෙත් ඒකම කරන්න රිපීට් කරන්න. පැය 4ක් 8ක් දවසට ඩීප් වර්ක් ඔයාලට පාඩම් කරන්න එක්සෑම් ලියන්න ඒ කියන්නේ පාස් පේපර්ස් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ වැඩේ සක්සස් කරගන්න. මේක අනිවාර්යයෙන්ම ફોකස් කළා දවස් 14ක් කරන්න. ඊට පස්සේ ඔයාට කන්ටිනියස්ලි මේක දවස් 100ක් දිගට කරගෙන යන්න අවස්ථාව දෙනවා. මොකද තව මාස 3කින් තුනකුත් නෑ දැන් අතන මොකද දවස් 100ක් කියලා අපි ඇට්ලිස්ට් ගමුකෝ 100කින් ඔයාට මේක සම්පූර්ණයෙන්ම කවර් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා ඔයා හાર્ඩ් වර්ක් ඩීප් වර්ක් කරන්න. අන්න ඒක ඔලුවටම දාගන්න. ඔයා දවසක් කරන්න ඒ දවස ආය රිපීට් කරන්න දෙවෙනි දවස විදියට ඒ දවස ආය රිපීට් කරන්න තුන්වෙනි දවස විදියට කරන්න අමාරු වුණත් ඔයාගේ මට්ටම ඔයා දැන් තේරුම් අරගෙන තින්නේ ඒක ගොඩ දාගන්න නම් දවස් 14ක් මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරන්න.
ඒක ඔයාගේ ඇඟට ගියාට පස්සේ ඔයාට පුළුවන් මේක කන්ටිනියු කරගෙන යන්න. දෙවෙනි එක තමයි පාඩම් කරපුවා මතක් කරන්න උත්සාහ කරන්න. ඔයා පැය 4ක් එක දිහට පාඩම් කරා නම් ඊගාව පැය දෙක ඔයා කරේ මොනවද කියලා මතක් කරන්න උත්සාහ කරන්න. ඔයා පාඩම් කරේ එක විෂයක් නම් එක පොතක් නම් ඒ සම්පූර්ණම පොත වහලා ඉවරලා ඔයා මොනවද පාඩම් කරේ කියලා තනියම මතක් කරන්න උත්සාහ කරන්න. පොත බලන්නවත් යන්න එපා. මොනවද කරේ කියලා one by one step by step ඔයා මතක් කරන්න. මොනවද මම පාඩම් කරේ? මොනවද මට මිසුනේ කියලා ඔයාගේ හිතෙන්ම ඔයාගේ මොලෙන්ම මේක කල්පනා කරන්න උත්සාහ කරන්න. අපි පාඩම් කරන දේවල් සහ හිතන පතන දේවල් හැම දෙයක්ම මොලෙන් නෙවෙන්නේ. මේක මොලෙත් එක්ක ගහන ගේමක්. ඉතින් ඒක නිසා ඔයා හැමතිස්සෙම මේක ආයෙ ආයෙ මතක් කරනකොට ආයෙ ආයෙ කන්ටිනියස්ලි කරනකොට රිපීට් කරනකොට මොලේ හරියට හරි ගැස්සෙනවා මේ වැඩේට ඔයත් එක්ක වැඩේ කරන්න. අන්න ඒකට මොලේ වෙහෙසවලා වැඩ කරනකොට මොලේ ෆයින් ටියුන් වෙනවා ඔයාගේ A level වලට මේ වැඩේ ගොඩ දාලා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක තමයි බලවත්ම දේ. ඔයා ඒක හරියට සුසර කරගන්න ඕනේ හරියට වැඩේ කරන්න. සරලම කිව්වොත් අපි ගිටාර එකක් වුණත් හරියට ටියුන් කරොත් විතරයි හරියට ඒ අදාළ ස්වරය ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ටියුන් කරගමු ඔයගොල්ලන්ගේ බ්‍රේන් එක. තුන්වෙනි එක තමයි වරදින තැන් ආයෙත් බලන්න. මම කියවනේ දෙවනියට ඔයා මතක් කරගන්න ඕනේ ඔයාට පාඩම් කරගත්ත දේවල් කියලා. එතකොට ඔයාට අමතක වෙන දේවල් දිනවනේ. අන්න එතකොට ඔයා ඒක නෝට් එකක් දාගෙන මට මේක අමතකයි. මට මේක මතක නැහැ කියලා නෝට් එකක් දාගෙන ඊට පස්සේ ඔයා ස්ටඩි කරන්න පටන් ගන්න අවර්ස් වලදී ඔයා ආයෙත් ඒ ටික පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් පාඩම් කරන්න ලොකු ෆෝකස් එකක් දෙන්න එපා. මම ඊට පස්සේ මොනවද කරන්න පුළුවන් කියලා ඊගවට කතා කරනවා. ඔයාට අමතක වෙන දේවල් වෙනම පොයින්ට් අවුට් කරගත්තොත් ඔයා වෙනම කොලයකට ඔයාට අමතක වෙන දේවල් විතරක් ගත්තොත් එහෙම ඔයාට පුළුවන් ඔයාට අමතක වෙන ටික ආයෙ ආයෙ මතක් කරන්න. ඉතින් ඒක හින්දා ඔයා කලින් මං කිව්වා ඔයගොල්ලන්ට පාඩම් කරපු ටික මතක් කරගන්න. ඒතකොට අමතක වෙන දේවල් ටික මතක් කරගන්න වෙනම කොලයකට ගන්න. හතරවෙනි එක තමයි කාලසටහනක වැඩ කරන්න. මම මුලදී කිව්වා ඩීප් වර්ක් කරන්න මුලින්ම පැය 4ක් ෆෝකස් කරලා වැඩ කරන්න කියලා. ඊට පස්සේ විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආයෙ පැය 4ක් වැඩ කරන්න. දවසකට පැය 8ක් ඊට වැඩි නම් ඉතාමත්ම හොඳයි. අන්න ඒ විදිහට ඔයා ෂෙඩියුල් එකක් හදාගන්න. ඔයා මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්න කියලා ටයිම් ටේබල් එකක් හදාගන්න. දවසකට පැය 3ක් එක්සෑම් වලට try කරන්න. ඒ කියන්නේ පාස් පේපර්ස් ලියන්න. සම්පූර්ණයෙන්ම ඔයා මේවට වෙලාව වෙන් කරගන්න. එලාම්ස් තියලා හරි වෙලාවල් වලට මේවා කරන්න ඕනේ. මොකද එතකොට තමයි ඔයා පේපර් වලට හරියට රෙඩි වෙන්නේ. කාලය කළමනාකරණය කරගනිමින් මේවා ලියන්න පුළුවන් හැකියාව ඔයාට එන්නේ. කරේ නැත්නම් කීයටවත් ඒක කරගන්න වෙන්නේ නැහැ. මොකද ඔයා කොච්චර පාඩම් කරත් ඔයාට කාලය කළමනාකරණය කරගන්න බැරි වුණොත් එහෙම හරියට එක්සෑම් එකට වෙලාවට ලියලා දන්න උත්තර ටිකවත් ලියා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා ඔයා හරියට ටයිම් තියලා මේවා කරොත් විතරයි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා දැම්ම කාලසටහනක් හදාගන්න. මම මේ වෙලාවේ ඉඳන් මේ වෙලාව වෙනකම් පාඩම් කරනවා. මම මෙතෙන් මේ වෙද්දි නැගිටිනවා. මම මේ වෙද්දි නිදා ගන්න යනවා. මම මෙච්චර වෙලාවක් විතරයි නිදාගන්නේ. මෙතන ඉඳන් මෙච්චර යනකම් මම පේපර් ලියන්නේ. ඊට පස්සේ මම ආයේ පාඩම් කරපුවා මතක් කරගන්න යොදාගන්නේ මේ කාල සීමාව. ඊට පස්සේ අමතක වෙච්ච ඒවා මම නෝට් කරගත්තා පස්සේ ඉතුරු පැය භාගෙදි නෝට් ටික සම්පූර්ණ කරලා ඉවරලා ඒ ටික මම ආයෙ ස්ටඩි කරනවා. මට අමතක වෙච්ච ටික මේ පැය දෙකේ තමයි මම යොදවන්නේ කියලා ඔයා හරියට කාලසටහනක් හදාගන්න. ඊට පස්සේ ඔයාගේ වැඩ කන්ටිනියු කරන්න. මම ඔයගොල්ලන්ට දවස් 14ක් මේ ප්‍රොසෙස් එක කන්ටිනියු කරන්න කියලා. දවස් 14ක් යන්න කලින් දවස් 7කදී ඔයා මේක යලි අධීක්ෂණය කරලා බලන්න. ඔයාගේ කාලසටහන ඔයා හරියට කරාද කියලා බලන්න. ඔයා ඇත්තටම පාඩම් කරපු ටයිම්ස් ටික ඔයා ලියන්න. මම මෙච්චර වෙලාවක් තමයි පාඩම් කරේ. මම මෙච්චර වෙලාවක් තමයි එක්සෑම් කරේ. මම මෙච්චර වෙලාවක් තමයි මට අමතක වෙච්ච ඒවා මතක් කරගත්තේ කියලා ඔයා ඇත්තටම ෆෝරම් එක වෙනම ෆිල් කරගෙන යන්න. මහ ලොකු වැඩක් නෙවෙයි. විනාඩි 5ක් කරගෙන ඔයා කාලසටහන ඇත්තටම වැඩ කරාද කියලා ඔයා එදා දවසේ එදාම ලියන්න. ඊට පස්සේ දවස් 7කට පස්සේ ඔයාගේ කාලසටහනත් එක්ක ඔයා හරියට වැඩ කරලා තියෙනවද කියලා මැච් කරලා බලන්න. දවස් 14ක් ගියාට පස්සේ ඒක ඉම්ප්‍රූව් වෙලාද කියලා බලන්න. දවස් 14කින් පස්සේ ඔයාගේ ඇඟට මේක හුරු වුණාට පස්සේ ඒ ටික නිකම්ම වේගනයයි. ඔයා මුලින්ම ෆෝකස් එක දෙන්න ඕනේ පළවෙනි දවසට. ඊට පස්සේ දෙවෙනි දවසට, තුන්වෙනි දවසට දුන්නාට පස්සේ මේක ඇඟට හුරු වෙනවා, ෂේප් එක කරගෙන යද්දි දවස් 7 නිකම්ම ගෙවිලා යයි. දවස් 14 යද්දි ඔයාගේ ඇඟට මේක සම්පූර්ණයෙන්ම ඇඟේ කොටසක් බවට පත් වෙනවා. ඒක තමයි මේකේ හැටි, ලෝකේ හැටි, බ්‍රේන් එකේ හැටි. ඔයා ටියුන් කරගන්න ඕනේ අන්න එතන. ඉතින් අපි හැමෝම ඔයා මම ඇතුළු මේ වීඩියෝ එක බලන හැමෝම පුරුදු වෙලා ඉන්නේ තමන්ට ලේසි විදිහට පාඩම් කරන්න, තමන්ට දැනෙන විදිහට පාඩම් කරන්න, ඩීප් වර්ක් කරන්න කවුරුත් හුරු වෙලා නැහැ. මමත් එහෙමයි. මට දැනෙන විදිහට තමයි මම පාඩම් කරේ. ඉතින් ඔයා ඉන්න මට්ටම අඳුරගෙන ඔයා මේ වැඩේ දියත් කරේ නැත්නම් ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න වෙන්නේ නැහැ. මම අන්න ඒකයි නැවත නැවතත් මේ කියන්නේ. ඉතින් ඒක නිසා මේ ස්ටෙප් ටික අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ.
රයිට් ගයිස් මම ඔයගොල්ලන්ට තව එක්ස්ට්‍රා ටිප් එකක් දෙන්නම්. ඔයගොල්ලෝ වැඩිපුරම පාස් පේපර්ස් try කරනවා නම් තමයි වඩාත්ම හොඳ. පුළුවන් තරම් පේපර්ස් ලියන්න. පේපර්ස් දන්න විදිහට ලියාගෙන යන්න. උත්තර දන්න සෙට් එකට ලියාගෙන යන්න. අමතක වෙන සෙට් එක තියෙනවනේ. ඊට පස්සේ එක්සෑම් එක ලියලා ඉවරලා ඔයා ආයෙ ඒ ටික බලා ගන්න. ඔයාට අමතක වෙච්ච ටික විතරක් බලා ගන්න. ඔයාට උත්තර ලියා ගන්න බැරි වෙච්ච ටික විතරක් බලා ගන්න. වැඩිපුරම පාඩම් කරන්න කාලය යොමු කරන්න එපා. මේ වෙලාවේ ඔයා සම්පූර්ණ ෆෝකස් කරන්න ඕනේ එක්සෑම් පැත්තට. අනිවාර්යෙන් පාස් පේපර්ස්ම කරන්න. ඔයාගේ සිලබස් එක අවුට් වෙච්ච දවසේ ඉඳලා මේ දක්වා කරන්න හැම පේපර් එකක්ම ඒ කියන්නේ සිලබස් අවුරුදු 5න් පාට ඕ 5න් 6ට රිනිව් වෙනවනේ. අනේ රිනිව් වෙච්ච එහෙම නැත්නම් ඔයාගේ දැන් යන සිලබස් එක පටන් ගන්න අවුරුද්ද අඳුරගෙන ඒ දක්වා ඔයා අනිවාර්යෙන්ම පාස් පේපර්ස් ටික් කරන්න. එතකොට ඔයාගේ මොලේ හැඩ ගැවනවා. ලස්සනට කොහොමද අපි උත්තර ලියන්න ඕනේ කියලා මේ පේපර් වලට කොහොමද මුණ දෙන්නේ කියලා. ඉතින් වැදගත්ම දේ තමයි කාලය කළමනාකරණය කිරීම. ඒක නිසා අනිවාර්යයෙන්ම ටයිම් තියලා මේවට උත්තර ලියන්න අමතක කරන්න එපා. ඒත් එක්ක මතක් කරනවා MCQ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. MCQ වලට ફોකස් එක දෙන්න. මොකද මෙතන ලකුණු බෙදෙන්නේ නැහැ. ටෝටලි කැල්කියුලේට් වෙන ඔයාගේ ෆයිනල් එක්සෑම් එකේ මාක් එකට. ඒකින්ද අනිවාර්යයෙන් කල්පනා කරලා MCQ ටික ගොඩ දාගන්න try එකක් දෙන්න. MCQ වලදී ඔයා මුලින්ම උඩින්ම කියවගෙන යන විනාඩි 5ක් අරගෙන සම්පූර්ණයෙන්ම පේපර් එක ඊට පස්සේ ටක් ගාලා දන්න ටික පැන්සලෙන් මාක් කරගෙන යන්න. ටක් ගාලා ඔයාලට උත්තර දෙන්න පුළුවන් ටික. ඊට පස්සේ ඔයාට නිකන් ෂුවර් නෑ වගේ මම මේක දන්නවා හැබැයි මට මතක නෑ වගේ ලෙවල් එකේ ටික පෑනෙන් මාක් කරගෙන යන්න. ඊට පස්සේ කනා ෂොට් ටික රතු පෑනෙන් මාක් කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් MCQ එකේදී ඔයා ලියද්දි මට කොච්චර කනා පාරවල් ටිකක් තියෙනවද මට ෂුවර්ම කොච්චරක් තියෙනවද කියලා අන්න ඒක පාදක කරගෙන ඔයාට සෙකන්ඩ් පේපර් එකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි මම ફોකස් කරපු දේවල් ටික ටෙක්නික්ස් ටික ඔන්න ඕගොල්ලන්ට මම කිව්වා. අනිවාර්යෙන් මේ ටික ෆලෝ කරොත් ඕගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ පාර A level ලියන්න ඉන්න ළමයින්ට A level කෙල වෙච්ච ළමයින්ට අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්. මට පුළුවන් කියන්නේ ඔයාලට අනිවාර්යෙන්ම පුළුවන් වෙන්න ඕනේ. ඒක හින්දා මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ට. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් A level ඉවරෙච්ච ගමන් ඔයගොල්ලන්ට අරගෙන එනවා. A level ඉවරුනහම මොකද කරන්න කියලා. ඒක නිසා channel එක වටිනවා නම් subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තිබ්බොත් ඔයාටයි මටයි ආයෙත් connect වෙන්න පුළුවන්. A level exam එක ඉවරෙච්ච ගමන් notification එකක් එයි වීඩියෝ එක දාපු ගමන්. ඉතින් bell icon එක click කරලා තියාගන්න. Thank you so much මේ වීඩියෝ එක බැලුවට. අනිවාර්යෙන්ම ෂෙයා කරන්න කියලා මතක් කරනවා ඔයාගේ යාළුවාටත්. ඊගා වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මම සමු ගන්නවා. ජය වේවා හැමෝටම. මම තාරි හසන්.